ඉතින් ඕන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියටම CapCut application එක පාවිච්චි කරලා හරියටම ඔයාලගේ මූණ සුදු කරන්නේ ඒ වගේම තමයි සුදු මූණවල් කළු කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් කරගෙන ඉන්නේ. ඉතින් එහෙනම් දැන්ම subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ වෙනකොටත් ඔයාලට Adobe Illustrator course එක, ඒ වගේම blogging course එක, ඒ වගේම තමයි CapCut course එකත් ඔයාලට follow කරලා නැත්නම් දැන්ම ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සියලුම දේවල් දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හැකියාව දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට මුදල් earn කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි කතා කරමු කොහොමද හරියටම CapCut application එක පාවිච්චි කරලා හරියටම retouching එකක් කරගන්නේ කොහොමද කියලා දැන් අපි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මම මේ වෙනකොට අරන් ඇවිල්ලා තියෙනවා පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මෙතන ඉන්නේ අක්ක කෙනෙක් රයිට්. මෙතනදී මම මෙන්න මේක ටයිම් ලයින් එකට මේ විදිහට ඇදලා දා ගන්නවා. ඒ වගේම තමයි මේක මට පේන්න ඕන නිසා, ඒ කියන්නේ ඔයාලට හරියටම පේන්න ඕන නිසා මම පොඩ්ඩක් මේක ස්කේල් එක පොඩ්ඩක් වැඩි කර ගන්නවා මෙන්න මේ විදිහට රයිට්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මෙයාගේ අන්න ඔය විදිහට මූණ විතරක් මේ විදිහට ලස්සනට තියාගන්න. මොකද අපිට මූණනේ අද ලස්සන කරගන්න යන්නේ. ඉතින් ඒක හින්දා රයිට්. හරි, මම හිතනවා මෙන්න මේ ගාන හොඳයි කියලා. හරිද? ඔන්න ඔය ගාන හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් ඔන්න ඔය විදිහට කරගෙන ස්කේල් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ආට හරියටම පේන්න ඕන නිසා. රයිට්. ඊට පස්සේ මම කරන්නේ අපි දැන් දන්නවා මොකද මෙතන තියෙන වීඩියෝ ක්ලිප් එක ක්ලික් කරාට පස්සේ තමයි අපිට property panel එක එන්නේ. ඒ වගේම තමයි අපි මේ වෙනකොට basic, remove bg, ඒ වගේම තමයි mask, ඒ වගේම තමයි අද කතා කරන්න යන්නේ මෙන්න මෙතන තියෙන retouch කියන කොටස තමයි. retouch කොටසට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදියට face, ඒ වගේම තමයි body, ඒ වගේම තමයි මෙන්න මේ විදියට කොටස් හතරක් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපේ මූණ සහ ඇඟ ලස්සන කරගන්න අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන face, ඒ වගේම තමයි body කියන කොටස් දෙක අපිට වැදගත් වෙනවා. ඉතින් ඒක හින්දා අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ දෙක නිසා මම අද මේ විදිහක ගැන කතා කරනවා. ඊට පස්සේ මම මුලින්ම යනවා face කියන එකට. face කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන skin කියලා එකක් තියෙනවානේ. මෙන්න මේ skin කියන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. skin කියන එක තෝරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ CapCut application එකේ preview එකේ මෙන්න මේ විදිහට කොටු හතරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා කරන්නේ මොකක්ද දන්නවද? මෙයා අපේ මූණ identify කරගන්නවා අපිට edit එක කරගන්න තියෙන්නේ මෙන්න මේ කොටසට තමයි කියලා. ඒ වගේම තමයි මෙතන සුදු කරවතින් වාගේ මූණ මෙන්න මේ ඇඟ කොටස සුදු විදියට පෙන්눔 කරන්න මෙයා අමතක කරන්නේ නැහැ. රයිට්. මෙතනදී අපි ස්මූත්නස් එක ගැන කතා කරොතින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්මූත්නස් එක මේ විදියට වැඩි කරන්න මෙයාගේ මූණේ තියෙන අර ලප කැලැල් ඒවා අයින් වෙනවා. දැක්ක නේද? ඉතින් ඔන්න ඔය විදියට ඔයාගේ මූණේ තියෙන පිම්පල්ස් ඒ වගේ දේවල් අයින් කරගන්න නම් ඔයාලට මෙන්න මේ ස්මූත් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ ලප කැලැල් ඒ වගේම තමයි මෙන්න මේ නහය දෙපැත්තේ තියෙන මෙන්න මේ රවුමට තියෙන කොටස් ඒ වගේ දේවල් අපිට වීවට වැඩි පෙන්වන්න නැතුව තියන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ ස්මූත් කියන කොටස පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ වෙලාවේ මම පොඩ්ඩක් ස්මූත්නස් එක මේ විදිහට තියාගන්නම්. ඒ වගේම තමයි මම දෙවෙනියට මම ඔයාලට කියලා දෙන්නේ whitening කියන කොටස. ඉතින් whitening කියන කොටසෙන් අපිට පුළුවන් අපේ මූණ පෙන්න මේ විදිහට සුදු කරගන්න පුළුවන් හැකියාව දෙනවා. ඉතින් ඔන්න කළු කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙන ඔප්ෂන් එකක් තමයි whitening කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මූණ සුදු කරනවා වගේම අපේ ඇඟත් මෙන්න මේ විදිහට සුදු කරලා පෙන්වන්න මෙයා අමතක කරන්නේ නැහැයි කියලා කිව්වනේ. ඔන්න ඔයාලට දැන් ඒක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ විදිහට ගානට තියාගන්න. ඒ වගේම තමයි even කියන එක, ඒ වගේම තමයි smile lines කියන එක, dark circle කියන එක වගේම skin tone කියන එක මේ වෙනකොට අපිට ගන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද free version එකේදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක හින්දා අපිට වීඩියෝ එක්ස්පෝර්ට් කරනකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේක pro version එක ගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් කොහොම වුණත් pro version එක ඔයාලට යම් කිසි ගාණක් තියෙනවා නම් ඔයාලට මේක buy කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තම කියනවා නම් මේකේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්, ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් තියෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාට කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ CapCut application එකේ pro version එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී මම පොඩ්ඩක් කියලා දෙන්නම් මෙන්න මේ skin tone එක කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා.
ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්කින් ටෝන්ස් ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරලා ඉතින් බලන්න මේ ඇඟම සම්පූර්ණයෙන් මූණත් එක්කම අපිට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි අපිට කළු විදියට සාමාන්‍ය තාලෙලු විදියට අපිට ලබා ගන්න ඕන නම් ඔන්න ඔය විදිහට ස්කින් ටෝන් එක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න මම කිව්ව විදිහටම සුදු එක්කෙනෙක් කළු කරන්නත් කළු එක්කෙනෙක් සුදු කරන්නත් ලේසිම ක්‍රමය තමයි ඔන්න ඔය ක්‍රමය. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කළු කරන්න පුළුවන් ඒ වගේම තමයි සුදු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් බලන්නකෝ මෙන්න මෙයාගේ වැඩ කියන්නේ අපේ ස්කින් එක විතරයි මෙයා කළු කරන්නේ. මේ සාමාන්‍ය මගේ මෙතන තියෙන මේ අක්කාගේ මේ ඇඳුම කළු කරන්නේ නැහැ. ඒ ඇඳුම සුදු විදියටම තියෙනවා. අපේ ස්කින් එක විතරයි මෙයා මේ විදියට කළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි CapCut application එක ඇතුලේ තියෙන ගොඩක් lazy options තියෙනවායි කියලා කිව්වේ ඔන්න ඔය හේතුව නිසා තමයි. right මම මේ වෙලාවේදී මේක මම අයින් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ face කියන option එක. face කියන option එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් දේවල් pro version එකට මේගොල්ලෝ කන්වර්ට් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි small face කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ මූණ වැඩියෙන් ඒ කියන්නේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක මූණ පොඩි කරන්න. පොඩි කරන්න පුළුවන් ඒ වගේම තමයි ලොකු කරලා තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒ වගේම තමයි ස්ලිම් කරන්න, ඒ වගේම තමයි මූණ පළල් කරන්න, ඒ කියන්නේ කම්මුල දෙපැත්තෙන් පළල් කරන්න, මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගොඩාක් ඔප්ෂන්ස් මෙන්න මෙතනදී තියෙනවා. right? මේ විදිහට ඒ කියන්නේ width එක වැඩි කරන්න ඔන්න ඔය විදිහට මූණ පොඩි වෙනවා. ඒ වගේම තමයි width එක අඩු කරන්න මූණ පළල් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට මෙන්න මේ CapCut application එකේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ options වලින් ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් බලන්නකො මෙන්න මේ jaw කියන option එක පාවිච්චි කරොත් මෙන්න මේ නිකට දෙපැත්ත අපිට මේ ලස්සනට හදා ගන්න පුළුවන්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් preview එක මම මේක එහාට මෙහාට කරනකොට scale එක එහාට මෙහාට කරනකොට අපේ මූණ මේ අක්කගේ මූණ ලස්සන වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ වගේම තමයි cheek bones වලට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි short මෙන්න මේ දැක්ක නිකට අපිට පුළුවන් පොඩි කරන්න, ඒ වගේම තමයි වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ නිකට පළල් විදිහට තියෙනවා නම් දිග්ග අතට තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක පොඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනකොට face කියන option එකේ අපිට slim කියන එක pro version එකට හරවලා නැහැ. ඉතින් ඒක අපිට free version එකේ ගන්න පුළුවන්. ඒ වගේ තමයි shorten කියන එකත් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි V shape එක. V shape එකත් අපිට අපේ මේ එක ඒ කියන්නේ මූණේ V shape එක අපිට හදා ගන්න පුළුවන් මේ option එක පාවිච්චි කරලා. ඉතින් chin එකේ length එක අපිට අඩු කරන්න, වැඩි කරන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඔය ඔයාලට පේනවා ඇති මම මේ ස්කේල් එක එහාට මෙහාට කරනකොට. ඉතින් ඒ වගේම තමයි lower කියන එකෙන් මෙන්න මේ විදිහට, ඒ වගේම තමයි ගොඩාක් middle, ඒ වගේම තමයි upper මේ තියන්නේ upper කියන එකෙන් අපිට පුළුවන් අපේ කොණ්ඩේ පොඩක් අඩු නම් අපිට ඒක වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි middle එකෙන් ඔයාලට බලන්න මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි hair lines වලින් අපිට පුළුවන් මේ hair line එක ඉස්සරහට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න කොණ්ඩේ අඩු කෙනෙක්ට ඔයාලට පුළුවන් මෙන්න මේ option එක පාවිච්චි කරලා ඔයාලට මේ දේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි features වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් eyebrows හදන්න, nose එක වගේ නහය, mouth එක, ඒ වගේම තමයි eyebrows මේ වගේ ගොඩාක් දේවල් හදන්න පුළුවන්. ඉතින් ඇස් වල size එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඇස් වල size එක ලොකු වෙනවා, ඒ වගේම තමයි පොඩි වෙනවා. ඒ වගේම තමයි distance එක අපිට ඇස් වල තියෙන distance එක වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මෙන්න මේ options ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ සේරම දේවල් කියලා දෙන්න ගියොත් ඒ කියන්නේ මේ pro version එකේ තියෙන දේවල් මම ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. මොකද අපිට options දෙකක් අපිට කතා කරන්න තියෙන නිසා. ඒ වගේම තමයි මෙතන තියෙන eyes, ඒ වගේම තමයි nose, මේ nose එකේ width එක වැඩි කරන්න, අඩු කරන්න ඔය දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ bridge, ඒ කියන්නේ නහයේ තියෙන දේවල් ඔය එක bridge එක වැඩි කරන්න, අඩු කරන්න. ඉතින් සාමාන්‍යයෙන් wedding එකක වුණත් ගොඩාක් කට්ටිය කරන දේවල්, ඒ කියන්නේ photographers ලා කරන දේවල් මෙන්න මේ CapCut application එක ඇතුළේදී අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් මේ මේකප් තියෙනවා. ඉතින් මේකප් වලට ගියොත් අපිට look එක, ඒ වගේම තමයි අපේ look එක මොන වගේ විදිහට තියෙන්න ඕන. ඉතින් මේ තියන්නේ
ෆ්‍රී වර්ෂන් එකට ලබා දෙන ඔප්ෂන් එකක් තමයි මේ විදිහට ක්ලික් කරේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් මේක ක්ලික් කරනකොට ඔයාලට මේකේ ඇතුලේ තියෙන දේවල් වෙනස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතනට ගියොතින් i/ වලට ගියොතින් ඔයාගේ i/ එකේ එන්න ඕන විදි වෙනස් කරන්න මේ වගේ දේවල් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි i shadows ඔයාට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ ගොඩාක් දේවල් ඔයාට මෙන්න මේ CapCut application එක ඇතුලේ ඔයාට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට eyebrows මේ සේරම දේවල් ටික pro version එකට දාලා තින්නේ. ඉතින් ඒක ඔයාට කරගන්න විදියක් නැහැ. ඉතින් ඔයාට ලිප්ස්ටික් ගාපු නැති එක්කෙනෙක්ට ඔයාට උන ලිප්ස්ටික් ගන්න පුළුවන්. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන ලිප්ස්ටික් එක මෙතනින් සිලෙක්ට් කරා ඔයාගේ ලිප්ස් ඔයාට කොළ පාට කරලා පෙන්වන්න ඕන නම් ওই විදිහට කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රතු පාට කරලා පෙන්වන්න පුළුවන් නම් ওই විදිහට. ඒ වගේම තමයි ඩාර්ක් රෙඩ් එක ගන්නවා නම් මේ විදිහට. ඉතින් ওই විදිහට ඔයාට ඔයාගේ ලිප්ස්ටික්ස් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිල් කරන්න ඕන නම් නිල් පාටට ඒ වගේ දේවල් ඔයාට මේ දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් මේ pro version එකේ තියෙන දේවලුත් මම ඔයාලට මේ ක්ලික් කරලා පෙන්නනවා. ඉතින් මේ විදිහට ඔයාගේ මූණ ලස්සන කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට්. ඒ වගේම තමයි මෙතන ඩිග්‍රී කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ කොහොමද මේ ඒ කියන්නේ මෙතනින් තියෙන ඔයා දාපු කොළ පාට ලිප්ස්ටික් එකක් ගත්තා කියන්නකො. මේකේ කොහොමද මේක ඩිග්‍රී එක තියෙන්න ඕන? ඒ කියන්නේ මේක වැඩියෙන් තියෙන්න ඕනද අඩුවෙන් තියෙන්න ඕනද? මේකේ අර බ්ලෙන්ඩින් එක ඔයාට ඒ විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් මම මෙන්න මේ විදිහට මේක තියා ගන්න. රයිට්. ඊට පස්සේ ඔයාට මේක මැනුවලිත් ඔයාට හදා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් ඔයාට ෆේස් එක ඔයාට මැනුවලි හදන්න පුළුවන්. ඒ වගේම තමයි ස්මූත් ස්කින් එක ඒක pro version එකට ලබා දීලා තියෙන. ඉතින් ඒක කරන්න යන්න එපා. ඔයා pro version එක ගත්තොත් ඕක කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ෆේස් එකට ගියොත් අපිට පුළුවන් මේකේ බ්‍රෂ් එක ඔන්න ඔය විදිහට අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතනින් බ්‍රෂ් එක ලොකු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට මේක උඩ ක්ලික් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ මූණ එහාට මෙහාට කරලා මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් වැඩි කරන්න ඕන නම් ඔන්න ඔය විදිහට වැඩි කරලා ඔයාට හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට ඔයාට මේ දේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම මැනුවල් කියන එක මේ විදිහට ඕෆ් කරගන්නවා. ඉතින් මෙතනින් කියලා දෙන්න ඕන සේරම ටික මම කියලා දීලා ඉවරයි. ඒ වගේම තමයි බොඩි එකට යනවා. බොඩි එකේ තියෙන්නේ හෙඩ් එක මොන වගේද තියෙන්න ඕන, ඒ වගේම තමයි ලොකු වෙන්න ඕනද පොඩි වෙන්න ඕනද මේ පිළිබඳව තියෙන්නේ. ඒ වගේම තමයි බොඩි එකේ ඔන්න ඔය විදිහට ඇඟ කෙට්ටු වෙන්න ඕනද මහත් වෙන්න ඕනද මේ පිළිබඳව තියෙන්නේ. ඒ වගේම තමයි වෙස්ට් එක මේ විදිහට මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ලෙග්ස් ඒ වගේම හොඳ මෙයා දැන් කකුලක් නැහැනේ. ඉතින් ඒක හින්දා මේකට කකුලක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒක බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි ඔයාගේ ඇඟ ස්කින් එක කොහොමද ස්මූත් කරන්න ඕනද ඒ වගේ දේවල් මෙතනින් පෙන්නනවා. බ්‍රයිටන් කියලා අපිට මේ එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාට සුදුම කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ අක්කව සුදුම කරොත් ඉතින් අතේ වෙනවා කැත වෙනවා. ඉතින් ඒක හින්දා මෙන්න මේ ඔයාට ඕන ගානට වගේ ඇඟ සුදු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක මැනුවලිත් ඔයාට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ මූණ සහ ඔයාගේ ඇඟ ලස්සන කරගන්නේ. ඉතින් ඔයාට කළුවෙක් කෙනෙක් නම් ඔයාට මේක පාවිච්චි කරලා ඔයාට සුදු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සුදු කෙනෙක් නම් ඔයාට කළු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එකකට එහෙම නැත්නම් ඔයාගේ සෝෂල් මීඩියා මොකක් හරි වීඩියෝ එකකට එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි හදා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ CapCut application එක පාවිච්චි කරලා ඔයාට සුදු වෙන්න පුළුවන් ඒවා තමයි කළු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අද වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම කියනවා ඔයා කළු කෙනෙක් නම් ඔයා වීඩියෝස් වලට පෙනී ඉන්නකොට ඔයාට සුදු කෙනෙක් විදියට ඔයාලට දැන් ඉඳන් පෙනී ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා සුදු කෙනෙක් නම් ඔයාලගේ ස්කින් ටෝන් එකට ගැලපෙන ටෝන් එකක් තෝරගෙන ලස්සනට වීඩියෝස් එඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ සීරීස් එකකින් එහෙම නැත්නම් වීඩියෝ එපිසෝඩ් එකකින් නැවත දවසක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුවදායි සතියක් කියන ගමන් අදට මම වීඩියෝ එකෙන් සයින් අවුට් වෙනවා. ඔයාලා හැමෝටම සුවදායි සතියක්.